හෙල්ලෝ හරි ගුඩ් මෝනිින් හමුට මොකද මටතාම ගුඩ් මෝනිින් කිව්වෙන්නේ එක ඇත්තම කතාව කරන්න හිටියේ දැන් කාලයට කලින් හැබැයි කරගන්න බැරිවුණා වැස්සා එක වැස්සා හරිද වැස්සම කාම්බරේට සද්ද වැඩි වීඩියෝ ගන්න බෑ දෙක දෙකමකක්ද පහුවේදිගේ මගේ බර්ධතම පොඩ්ඩක් ඒ කරගන්න බැරුවට හරි හරි කොහොමද දැන් Q&A එක කරන්නේ මම දැම්මා YouTube එකේ post එකේ Insta එකේ අර ප්‍රශ්න අහන්නේ අන්න ඕකයි දැම්මා. ඕකේ ප්‍රශ්න ටික බැලුවම මට තේරුණේ ප්‍රශ්න පහකට විතර උත්තර දුන්නාම අහලා තියෙන ප්‍රශ්න ඔක්කොම උත්තර ටික හම්බ වෙනවා. හරිද? ඒකට තියෙන ප්‍රශ්න ටික බලාගෙන උත්තර ටික දීගෙන යන්න. Insta එකෙන් පටන් ගමු. ස්පෙෂල් පණිවිඩයක් තියෙනවා මට කියන්නම තිබුණා මේ ස්පෙෂල් කියන්නේ ඒක මට හොඳ නැති දෙයක් මම දැක්කා සහ මට හුඟක් අය කිව්වා FB එකේ ෆේක් account එකක් තියෙනවා කියලා මම හිතන්නේ ඒක මට වඩා ඇක්ටිව් මට වඩා ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවා ඒ account එකේ මම මගේ ඇත්ත මගේ ඔරිජිනල් accounts ටිකේ මම link ටිකත් මම description එකේ දාන්නම් ඒ accounts ටික විතරයි මගේ එතන යට කිසිම දෙයක් මගේ නෙමෙයි අනිත් account වලට message කරනවා නම් අයි මම නෙමෙයි ඒකින්ද ඔයගොල්ලෝ පුළුවන් එක report කරන්න මගේ නමින්ම මගේ විදිහට මේක full active කරගෙන account එකක් පුළුවන් එක report කරන්න thank you හරි මුලින්ම අහලා දෙන ඇක් කරන්න වයසක් ඕනද කියලා වයසක් ඕන නැහැ ඒ කියන්නේ වැඩේ යනුව ඒක ඕන වෙන වයස වෙනස් වෙන කියන්නේ දැන්නකෝ මොකක් හරි ඔය බේබි සබන් ඇඩ් එකකට විසවන් ඇඩ් එකට අපිව ගන්න නැහැ නේ එතකොට චූටි බබෙක් ඕන නැත්තම් මාස 8ක නම් එක නැත්තම් අවුරුද්දකට ළමයෙක් එතකොට ෂැම්පූ ඇඩ් එකකට ඒ වගේ වට අපි වගේ කට්ටිය. එතකොට වයසක් නැහැ. හැබැයි අර එක වයස් සීමාවක් තියෙන ඒ කාලේ චුට්ටක් වැඩ වෙයි කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු දැන් මට නම් උනේ ෆිල්ම් එක කරද්දි මට අවුරුදු 10යි ෆිල්ම් එකෙද්දි 13යි. මම 13 ඉඳන් ඔය 18 කාලේ විතර වැඩ අඩුයි කියන්නේ සාමාන්‍ය ඉස්කෝලේ චරිතයක්. ඒ වගේ කැරක්ටර් ගන්න තිබ්බොත් ඉතින් ඒ වගේ වැඩක් ආවොත් හරි නැත්තම් ඉතින් ඒ කාලේ පොඩ වැඩ අඩුයි නැත්තම් එහෙම වයසක් මේ වයසේ මෙහෙම ඕනමයි එහෙම එකක් නැහැ. සාමාන්‍යයෙන් ඕන වයසක් හොඳයි. ඊට පස්සේ පවි ආයෙත් යාළු වෙන්නේ නැද්ද? ඒක අහන්න ඕන මිස්ටර් තිමිර උඩලවත්තගෙන් පවි යාළු නම් නැද්ද කියලා. මොකද තිමිරයි යන ලියන්නේ. තිමිරයි ලියන එක තමයි ඉතින්. What is your favorite football club? ෆුට්බෝල් ක්ලබ් එකක් නැහැ. මම රොනාල්ඩෝ ප්ලේ කරන්නේ මොකද්ද? මම ඒ ඔක්කොටම ආසයි. ඒකින්ද මම මේ දවස්වල අන්නසාරයකට ආසයි. I think එහෙම තමයි. මට එහෙම ෆේවරිට් ක්ලබ් එකක් කියලා නෑ. මම ප්ලේ කෙනෙක් විතර ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට ආසයි. ඊට පස්සේ සිංගල් ලෝ ටේකර්. GF නම් මොකද්ද? ඉස්කෝලේ මොකද්ද ඔයාගේ? ඇයි ඒවා වෙනස්කම් කරන්නේ? ඇත්තම කතාව මම සයාගෙට කිසිම වෙනස්කමක් කරන්නේ නැහැ. මම සරලවම ලියලා එවන දේ කරනවා විතරයි. ඔක ලියන මිනිස්සයා තමයි ඔය සයාගෙට වෙනස්කම් කරන්නේ නැත්තම් මායි සයාගේ එහෙම තරහකාරයෝ අපිට යාළුවෝ. අයියර ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද ඉන්නවනම් කියන්න ප්ලීස්. What is your favorite car or jeep? මට favorite car එකක් jeep එකක් කියලා නැත්තේවත් නෑ. හැම මේ දවස්වල වාහනයක් ගන්න හොයනවා. චූටි පොඩි කාරයක් හැච්බැක් කෑල්ල චූටි එක පොඩි ගානකට ලොකුට හම්බ කරලා නැහැ. හැබැයි කැමති SUV type එක මම කැමති Range Rover Sport එකකට. කාර් වලින් මම කැමති සාමාන්‍යයෙන් R34 එකට වගේ. මරු වණ්ඩි. Age දැන් මේ දවස් 3කට කලින් 23 ලැබුවා. Happy birthday to me. හොගාන පොගුණ දෙක ඕනේ. ඉන්දිකේට තමයි කියන්නේ. ඉන්දික ෆර්ඩිනෑන්ඩ් තමයි කියන්නේ. දැන් හැබැයි අපේ ෆිල්ම් එකේට මුගක් කට්ටිය තැන් වල කට්ටියක් ජපානයේ කට්ටියක් ඕස්ට්‍රේලියාවේ කට්ටියක් ඇමරිකාව ඕමම තැන් වල 3-4 දෙනෙක් වගේ තමයි පොඩ්ඩ හරි කතා ගන්න. උගක් අයත් එක්ක කතා කරන්න එන කන්ටැක්ට්ස් නැහැ. ඒකෙන් පස්සේ උගක් අය මිස් වුණා. බලමු.
maybe will maybe not අයියා ලවන්න අයියා හිරිපොද වැස්සේ නැද්ද? ලවන්න අයියා හිරිපොද වැස්සේ මේ ටිකේ නැහැ. මේ ටිකේ කියන්නේ නෑ. යා පොඩ්ඩක් දැන් බිසි වෙලා යා චුට්ටක් ටයිට් ෂෙඩියුල් එක යන හින්දා යා පොඩ්ඩක් පොඩි රෙස්ට් ටයිම් එකකින් ඉන්න. හරි සෝරි. ඔයාට වයස කීයද? ඔයා කොහෙද ඉන්නේ? thank you මුලින්ම මට 23යි මම කිව්වනේ ඒක. ආයෙ වයස ගැන කිසි දෙයක් කියන්නේ නැහැ. මම ඉන්නේ මොරටුවේ. ඔයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න බැරිද? පුළුවන්. කෙල්ල කවුද? ආසම චරිතය අචලද කෙවින්ද? හැබැයි දෙකටම කියන්න බෑ. මේමයි. හරිද? ඒ කැරක්ටර්ස් දෙක දෙකක්නේ. අචල කියන්නේ අචල කියන්නේ අර පැණි චරිතයක්. හරිද? ඒක එහෙම. කෙවින් කියන්නේ අර පොඩ්ඩක් විලන් ටයිප් එකක්. හරිද? මට උමනාවක් තිබ්බා විලන් කැරක්ටර් එකක් කරන්න. හැබැයි අර පැණි කැරක්ටර් එකක් කරන්න උනත් ඉතින් දෙකටම ඇත්තටම දෙකටම කැමතියි. හැබැයි දෙක දෙවිදියක්. දෙවිදියේ දෙයාකාරයකට දෙකටම කැමතියි. රංගබාබු චරිත වලින් ආසම එක මොකද්ද? රංගබාබු චරිත වලින් ආසම එක මම කැමති මගේ ෆිල්ම් එකේ කැරක්ටර් එකට හොගන් පොකුනේ ඔක්කොම දෙයකට මම කැමති. ඒ කියන්නේ ඒක ෆස්ට් එක්ස්පීරියන්ස් එක කියලාද හින්දාද දන්නෙත් නෑ. හැබැයි මම ඒකට ලව්. ඊට පස්සේ හිරිපොද වැස්සේ වාට සෙට් වෙන්නේ පවීද මිස්ද? දන්නේ ඇත්තම කතාව දන්නේ. සාමාන්‍යයෙන් ඔය ස්ක්‍රිප්ට් එකක් එන්න කලින් අර යනවා වන් ලයින් එක. ඕකේ තමයි සාමාන්‍යයෙන් මේ ෂෙඩියුල් එකේ මෙහෙම වෙනවා කියලා තියෙන්නේ. අපි ඕකවත් දකින්නේ නැහැ. ඉතින් දැක්කනම් අඩුම ගන්න කියන්න තිබ්බා. ඒකින්දා මන් දන්නේ නෑ රත්තරනේ when is your birthday? මගේ බර්ත්ඩේ එක පහුණා මයි 22 තිබ්බේ. විශ් කරපු හැමෝටම thank you. ඇයි කෙවින් සයකට එහෙම ගන්න? අන්න හොඳ ප්‍රශ්නයක්. කෙවින් සයකට එහෙම ගන්නේ කෙවින්ගේ අර තියෙන මාන්නේ මං හිතන්නේ අර ලොකු ගමයි අර ඔක්කොම ඉඳ වෙන්නේ ඉතින් පොර ඉතින් නගරාධිපති පුතා අලුතෙන් කොල්ලෙක් ඇවිල්ලා අර කෙල්ල ඔක්කොම පැණියලා ඉරිසියාවට වෙන්නේ කෙවින් නේ. තිෂාක් නෙමෙයි කෙවින්. අයියෝ ආගේ සම්පූර්ණ විස්තරය කියන්න මොනවද ඉගෙන ගන්න? මගේ සම්පූර්ණ විස්තරේ මම තිෂාක්‍ය කුමාරතුංග මට අම්මයි තාත්තයි අක්කයි ඉන්නවා. අපි තාත්තා හමුදාවේ ඉඳලා හමුදාවෙන් බෝඩ් අවුට් වෙලා එයා දැන් පෞද්ගලික බැංකුවක වැඩ කරන්නේ. අපේ අම්මා ගෙදර ඉන්නේ. එයා ගෙදර ඉන්න ගමන් ඔය ක්‍රොෂේට් වැඩ කරනවා. එයා ඔය ගොතන වැඩ තියෙන මගේ තියෙන පාපිසි මං අඳින උගක් ඔය ස්කිනි සනම්මන ඔක්කොම එයා කරන්නේ. ආපෙන් මගේ මේ FB page එකක් හැදුවා ඩී ක්‍රියේෂන් කියලා. ඒකේ තියෙන ඔක්කොම මම මං වීඩියෝ එකෙත් මැද්දෙන් ටිකක් පෙන්නන්නම් අම්මගේ මේවා ටික. ඊට පස්සේ අක්කා රට ඉන්නේ. එයා මෙඩිසින් 5th year. එයාත් මේ ළඟදී ආයි එනවා. ඒකට මොකක් අයක විතර මේ එහෙම තමයි. මම කම්පියුටර් සයන්ස් ඩිග්‍රී එකක් කරන්නේ IIT එකේ. පිලා කියන්නේ සංගීත අයියා නේද? නෑ. රැට දැන් මේක මෙහෙමයි. මේක දැන් මේ ඊ දවස්වල දාව ගන්න. එතකොට රෑ කට්ටිය විකාර කමෙන්ට් උත් දාලා තිබ්බ. මම දැක්ක දැන් ඉඳලා කට්ටිය විකාර දාලා මම ඒවා කියව යන්න. එදා රෑ කෑවා. full name HW තිෂා කේස් කුමාරතුංග. දැන් කට්ටිය දන්නවනේ. මාත් ආසයි යුවත් එක ඇක් කරන්න chance නැද්ද? තියෙන්න පුළුවන්. නිදිපොදේශය වලට සෙට් වෙන බව මිස්ද දන්නේ නැත්තරනේ. ඔයාව රසිකයන් මීට් වෙන්නේ කොහොමද? එහෙම නෑ. හරිද? මම වැඩි හරියක් ගෙදර ඉන්නේ. නැත්තම් මං කැම්පස් යනවා. නැත්තම් ෂූටින් යනවා. ඔය දෙකම නැත්තම් මම උදේට ජිම් එකට යනවා.
උදේ කැම්පස් තිබ්බ තවසර ජිම් එකට යනවා. ඔච්චරයි මගේ මුළු ජීවිතේම ඔච්චරයි. මට ඩේ ව්ලොග් එකක්වත් ගේන්න දෙයක් නැහැ. මට දාන්න දේවල් නැහැ. ඒකින්ද මොකද මම සාමාන්‍ය ඉලිට යන කෙනෙක් නෙමෙයි. ගිනවාව හම්බෙන්න නම් එක්ක කැම්පස් එක ළඟ නැත්තම් ෂූටින් තියෙන තැනක නැත්තම් ජිම් එකේ. ඔය දැන් 3-4 විතර තියෙන්නේ. නැත්තම් ගෙදරට යනවා හම්බෙන්නේ. අපේ නංගිට වත් එක ෆොටෝ එකක් ගන්න ආසයිලු. ගහ. My favorite one. Thank you. Question. Thank you. IIT ගැන වචන තුන විස්තර කරන්න. IIT එක ගැන. සුපිරි තද කොර. මේ දවස්වල ඔය වයිවයිම තියෙන කට්ටිය දන්නව කොච්චර සපයිද කියලා. ස්කූල් එක මොකද්ද? මොරටුවේ පාසලක්. හොගන්න පොගොනේ හොඳ මෙමරි එක. ඒ මුළු ෆිල්ම් එක මෙමරි එක මොකද මේ මම මුලින්ම මම කැමරාවක ඉස්සා කරපු වැඩේ ඉන්නේ ෆිල්ම් එක මාතල්ලේ කිය අර අපේ වයසේ මුසලම සෙට් එකක් 18ක් වෙනම ලොජ්ජයක් තියලා අපි 18 දෙනාට. ඉතින් ඒක ෆුල් ආතල්. ඒකේ මුළු පළවෙනි දවසේ කියන්නේ ඔඩිෂන් දවස්වල ඉඳන් ඒක අන්තිම වෙනකන් ෂූටින් එකේ අන්තිම දවස වෙනකම් මේක ආතල්. ඔක්කොම මෙමරිස්. නලදත ගලවන්න අදහසක් නැද්ද? නේ. ඒක ගලවන්නත් බෑ. මොකක් කරේ ඇහැට මොකක් කර සම්බන්ධ කතාවක් තියෙනවා මම දන්නේ හරියට. එකපාරක් ඔය ආව මුල ඕක මොකක් කරේ කරන්න ගිහින් එහෙම කතාවක් කිව්වා. පවුලේ විස්තර ටිකක් කිව්වා. ඒ ජයය වගේ ලවන්න අයියා ගැන මොනවාරි කියන්නේ කියලා දෙනවා. ලවන්න අයියා ලවන්න අයියා කියන්නේ ඇත්තටම මම වැඩ කරපු වැඩ වලින් මේන් ආටිස්ලත් එක්ක කියන්නේ දැන් අපි කරන්නේ එක්ක පැරලල් කැරක්ටර්ස් නැත්නම් සෙකන්ඩ් කැරක්ටර්ස් නිසා. එතකොට ලවන්න අයියා කියන්නේ මම වැඩ කරපු අය මේන් ආටිස්ලත් එක්ක වැඩ කරපු අයගෙන් පට්ටටම සෙට් වෙච්ච කියන්නේ අර සෙට් වෙච්ච අය ලිස්ට් එකක් ගත්තොත් පළවෙනියට යන්නේ ඒ જાතියේ මිනිස්සයා. තාමත් කතා බහ කරන තාමත් පාන්දර එකට දෙකට විතර කෝල් කරන විකාර මල විකාර තද වුණාම ෆුල් ආදල් චරිතයක්. අර නළුවා කියන එක නෙමෙයි අර කොල්ලා කියන කොළුවේ දැන් දැල්ලා. සෝ යා එහෙම තමයි. ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? මම මේකේ ප්‍රශ්න 500ක් තිබුත් 500න් 490ක්ම තියෙන්නේ ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? ඔයාට ගර්ල් කෙනෙක් ඉන්නවද? ඒකින්ද හොඳම ප්‍රශ්නේ මම දානවා අන්තිමට. වාගේ බර්ත්ඩේ එක පහුලා මිස් මිඩ්නයිට් ඉන්ස්ටා ලයිව් මගේ ඉස්සර ඉන්ස්ටා හිටපු කට්ටිය දන්නවා මම එන ට්‍රැක් වැඩ කරා කාලයක් ඔය කොරෝනා වලට කලින් වගේ පාන්දර එකට දෙකට විතර මං ලයිව් ආවා. දැන් නෑ දැන් පොඩ හැදිලා ඉන්නේ. හැදිලා ඉන්නේ කියන්නේ වැඩි හරියක් මං 8:00 9 දැන් නිදි ගෙදර හිටියොත්. ඉතින් මිඩ්නයිට් ලයිව් එන්න විදියක් නැහැ. What stream you did in nails? Maths? Thai look crush. ඔයා කරලා තියෙන ටෙලිග්‍රෑම් හරි ෆිල්ම් හරි වලින් ෆේවරිට් එක මොකක්ද ඔයාගේ? එහෙමත් මම කරපු වැඩ ඔක්කොටම මම ආසයි. කියන්නේ එන වැඩ අර පොඩ්ඩක් කියන්නේ ආස මං කරන්න හිතන විදිහේ වැඩ විතරයි මං ගත්තේ. ඉතින් ඔක්කොටම ආසයි. ට්‍රිලීසියා මිස්ටර් සෙට් වෙයිද? දන්නේ නැහැ. ඔයාට ක්‍රෂ් කීයක් ඉඳලා තියෙනවද? අපේ ක්‍රෂ් නම් ඉඳලා තියෙනවා. මං හිතන්නේ 400 500ක් විතර ඉඳලා තියෙනවා. ආගේ නලදත්ත ගැන මොකෝ හිතෙන්නේ? ඒක දිනින්ත කටවාල hina වෙන්න බෑ. ෆයින්. ආ ස්කූල් එකේ HP හිටියා නේද? ඔව් 22 හිටියා. හිරිපොද වැස්ස ෆේවරිට් පර්සන් කවුද? ප්‍රොඩියුසර්. අල ඒකේ ආටිස්ට්ලා ඔක්කොම මගේ ෆේවරිට් පර්සන්ස්ලා. ඒකේ ක්‍රූ එකේ කට්ටියත් මගේ ෆේවරිට් පර්සන්ස්ලා. ඒ කාස්ට් එකේ කට්ටියගේ යුනිට් එකේ කට්ටිය ඔක්කොම මගේ ෆේවරිට් පර්සන්ලා. කොටින් මේ මුළු ඩ්‍රාමා එකම මගේ ෆේවරිට් ඩ්‍රාමා එකේ කට්ටිය. කොටින්ම කියනවා නම් ඒ මුළු ඩ්‍රාමා එකේ හැමෝම මගේ ෆේවරිට් පර්සන්ලා. ෆේවරිට් ගර්ල් ටයිප්.
අර ඩ්‍රෙසින් සයිස් ගර්ල්ස් ලයි ඩමීස් තියෙන මීම මේක. ඔයා A level කරපු අවුරුද්ද මං හරිනම් ගන්නේ 2021 කරේ 22 අර ඒ මොකද්ද බෝම්බ ගහලා කොරෝනා වෙලා නම්මන ඔක්කොම වෙලා පස්සට ගිහිල්ලා කොහමද 2021 වරහන් ඇතුළේ 2022 බැච් එක තමයි කරේ. I am big fan of you මොරටුවේ. ඔයා පොඩි කාලේ කවුරු වෙන්නද කැමැත්ත හිටියේ? මේව හරිද? මම පොඩි කාලේ මුලින්ම කැමැත්තෙන් හිටියා. මේව මම ඔය තැන් වල ඉන්ටර්වියුස් කිව්වට හරිද මට මුලින්ම කියලා දෙනවා මම මේ කාලේ කරාටි කරා පිස්සෙන් වගේ හරිද ඒ කාලේ මම කියනවා මම කරාටි මාස්ටර් කෙනෙක් වෙන්න කැමතියි කියලා ඊට පස්සේ ටිකක් ඔය මේ වෙද්දි මම කියලා දෙනවා ඉංජිනේර කෙනෙක් වෙන්න කැමතියි කියලා ඊට පස්සේ IT පැත්ත පොඩ්ඩක් දැනගෙන ඉදි මුලින්ම මොකද සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙන්න කැමතියි මොකද ඒ කාලේ තිබ්බ සොෆ්ට්වෙයාර් ඉංජිනේර තමයි හරිද ඊට පස්සේ ටිකක් කල් යද්දි පයිලට් කෙනෙක් වෙන්න කැමැත්තෙන් හිටියා. ඊට පස්සේ ඩේටා සයන්ටිස්ට් කෙනෙක් වෙන්න කැමැත්තෙන් හිටියා. ඊට පස්සේ මම රස්සා 6ක් 7ක් විතර කියලා තියෙනවා. හැබැයි මම දැන් ඇක් කරන එකත් කරනවා. කම්පියුටර් සයන්ස් උත් කරා යන කම්පියුටර් සයන්ස් පැත්තෙන් කොයි පැත්තටද දන්නේ මම ඩේටා සයන්ස් පොඩ්ඩක් අර තියන් යන්නේ. ඒ කියන්නේ අර ස්පෙෂල් කැලේ වගේ ඩේටා සයන්ස් පැත්ත තියන් යන්නේ. ඒකේ මොකක් හරි එකක් වෙයි බලමු. ඔයා ඇත්තටම අහිංසකද නැත්නම් දුෂ්ටයද? මං හරි අහිංසකයි. favorite color නිල්. මම කාමරේ වැඩි හරියක් තියෙන නිල්. මම වැඩි හරියක් අඳින්නේ නිල්. මං ආස නිල්. favorite song මං ආසයි පියත් රාජපක්ෂගේ සින්දු ඔක්කොටම මං ආසයි. මං ආසම ගායකයෙක් පියත් රාජපක්ෂ අපේ රටේ. නැත්තම් ජස්ටින් බීබර්ට ආසම. ඔව් පියත් රාජපක්ෂගේ ඔක්කොටම මං ආසයි. සින්දු වලට ඔක්කොටම ආසයි සින්දු වලට. මැසේජ් වලට රිප්ලයි කරන්නේ නෑනේ. සමා වෙන්න මැසේජ් බැලෙන්නේ අර මම බිසි එහෙම ගන්න නෙමේ. මම ටෙක්ස්ට් පර්සන් කියන්නේ මම කෝල් පර්සන් කෙනෙක් වැඩි හරියක්. මං ගෙදර ඉන්නකම් වැඩි හරියක් කරන්නේ ෆිල්ම් බලන එක, YouTube වීඩියෝස් බලන එක. ඒක හින්දා මට මැසේජ් බැලෙන්නේ. කෝල් එකක් අවතාන්ත කරන යන්න මැසේජ් නම් බැලනවා හරිම අඩුයි සමා වෙන්න ඕනේ ඒකට. සමහර ඒවා කියන්න බෑ. favorite singer ලෝකෙම්ම ජස්ටින් බීබර් රට ඇතුලේ පියත් රාජපක්ෂ. මැරි කරන්නේ කාවද්ද? මම මැරි කරන්නේ තව කාලෙකින්. තාම තරුණයි. අපේ සුණ කිය. ඊට බඳින්න කලින් කොච්චර දේවල් කරන් දිනවද අප්පා? මුලින්ම වාහනයක් ගන්න ඕන. හරිද? ගෙයක් ගන්න ඕන. ස්ටේබල් වෙලා ඉන්න බෑ. ඊට පස්සේ පවිට ආදරේද තවමත් නෑ. ස්ක්‍රිප්ට් එකේ හැටින මම දැන් move on. මම දැන් හිත හදාගෙන ඉන්නේ. මන් නෙමෙයි සෝරි අචල. ඔච්චර ලස්සන වෙලත් කෙල්ලෙක් නැද්ද තවම? celebrity crush දීෂා පටානි. අයියාගේ ෆස්ට් ලව් එක තිබ්බේ කීවෙනි වසරේදීද? 3 4 වගේ. වා කැමති වැඩිපුරම කැමති නපුරු චරිත රංගපාන්නද අහිංසක චරිත රංගපාන්නද? මං දෙකටම ආසයි. ඒ කියන්නේ නපුරු චරිතත් අර එක විදියකින් ඒකත් හොඳ. ඒ කියන්නේ ඒකත් නපුරුයි කියන්නේ චරිතේනේ. ඒක කියන්නේ මම ඉස්සර හිතන් හිටියා නපුරු චරිත සෙට් නෑ. මිනිස්සු කැමති වෙන්නේ නෑ. මිනිස්සු අර බනිනවා. හැබැයි මට පස්සේ තේරුණා බනිනවා කියන්නේ මං චරිතය හරියට කරනවා කියන එකනේ. මං දන්නේ මං හරියට මම හිතන් ඉන්නවා. ඕක මට මේ උනේ විජේ සේදුපති මොකක් හරි මට මතකයි ෆිල්ම් එක මේ දුෂ්ටය චරිතය කරා. ඊට පස්සේ තමයි මට හිතුනේ ඉතින්
යකෝ එච්චර මේ මේන් කැරක්ටරේ මේ හීරෝ කරපු නළුවත් ඉතින් මේ විලන් කැරක්ටරයක් කරනවනේ ඉතින් ප්‍රශ්නයක් නෑ නේ. ඒක එක්ස්පීරියන්ස් දෙකක්. ගැන එන්වයරන්මන්ට්ස් දෙකන්නේ. අර හරි හරි හොඳ පොසිටිව් මේක මේක නෙගටිව් අර කළු මේක. ඉතින් දෙකම හොඳයි මම දෙකටම ආසයි. එහෙනම් වගේ අර මේ තඩි මූණයි පැණි හින එකදී වැඩි හරියක් කතා ගන්න එකට මම හරි ආසයි මේ මූණ එහෙම බෑලා දර නරය සීන් කාන්තිපර මරු එකක් මරු බලමු අයියේ ඉස්බදෙස ලවන්න කියනවාද දන්නේ රොන්සෝයාගේ ඉස්සරහට මොකද වෙන්නේ දන්නේ මම ওই දෙකේම දැන් කාලෙකින් ෂූටින් ගිහිල්ලා නැහැ දෙකේම ෂූටින් තිබ්බේ නැහැ ඉතින් මම දෙකේ ඉස්සරහින් දේවල් ටික දන්නේ නැහැ සමා වෙන්න ඕන අයියේ ප්ලීස් කියන්නකෝ ඒ ඉයරින් එක ගත්තේ කොහෙන්ද කියලා මම වගේ බිග් ෆෑන් කෙනෙක් මේක ගත්තේ මෙතන මොරටුවේ රස්තගෙන්ද රස්තද ලවස්ද කියලා දින ඔන්න උතන කෝ ආන්සර්ස් මේ දැන් දෙන්නේ කූරයි වාට විතර නේද නෑ නේ විශ්ල do you have a gf gf girlfriend කෙනෙක් ඉන්නවද gf කවුද වාගේ gf ගේ නම මොකද්ද ගෙවිද හොඳ කූරද හොඳ මම හිතන්නේ අහන්න ඇති කෙවින්ද හොඳ කූරද හොඳ කියලා දෙකම දෙවිදියට හොඳයි අය වරම් තවන තියන්නේ කොහමද අයියෝ ඇක්ටිං ෆීල්ඩ් එකට ගියේ මම ඇක්ටිං සමා වෙන්න ඕන කැස්සක් තියෙන මේ දවස් ටික ඇක්ටිං ෆීල්ඩ් එකට මම ගියේ කියන්නේ මම ඇක්ට් කරන්න පටන් ගත්තේ ස්ටේජ් ඩ්‍රාමා වලින් ඉස්කෝලේ තිස්ස ගුණවර්ධන සර්ගේ කරලා ඊට පස්සේ මුලින්ම ඔය අපේ අම්මා ඉස්සර මොකද මට පත්තරේ නම මතක නැහැ කොහමද පත්තරේ චූටි ආටිකල් ගැලේ දාන අලුතෙන් ෆිල්ම් එකෙන් පටන් ගද්දි නවක නරු ලිලියන් අවශ්‍ය යෝම මොකක්කරියක් දැකලා අපේ අම්මා දාලා තිබ්බා මේ හොගන් බොකුණට ඉන්ටර්විව් කරපු එකට ඒකෙන් ගිහිල්ලා ඔය ඔඩිෂන් ගිහිල්ලා ඊට පස්සේ ඔය ස්ක්‍රීන් ටෙස්ට් නම් මොන ඔක්කොම ටික ගිහිල්ලා තමයි හොගන් බොකුණ සෙට් උනේ ඊට පස්සේ අනිත් වැඩ ඔක්කොම වගේ එතනින් ඒ කියන්නේ ඊට පස්සේ මාව දැනගෙන කතා කරපුවා ඊට පස්සේ වැඩ කරපු කට්ටියකින් වැඩ කරපු කට්ටිය කියන්නේ තව දැනගෙන එහෙම කට්ටිය ආවෝ ඔහොම තමයි කොහොමරි පටන් ගත්තේ අර නිවුස් පේපර් එකේ තිබ්බ ආටිකල් එකේ ඔයා දැන් මොනවද ගන්නේ මම CS ඩිග්‍රී එකක් කරන්නේ ෆීල්ඩ් එකට ආවේ කොහොමද අර කිව්ව විදිහට තමයි එනකොට මොනවාරි ප්‍රශ්න තිබ්බද ප්‍රශ්න නම් තිබ්බේ නැහැ හිරිපොද වැස්සට අමතරව අලුත් වැඩ එහෙම එන්න තියෙනවද අලුතින් වැඩ කියන්නේ මගේ වැඩක් එන්න තියෙනවා ඒ කියන්නේ ඩ්‍රාමා එකක්වත් ෆිල්ම් එකක්වත් එහෙම මොකුත් නෙමෙයි මම පොඩි සින්දුවක් හරිද ඔම් පොඩි වැඩක් කියන අපේ අම්මා ලියපු එකක් මම ඉතින් තාම ඒක මියුසික් කරලා තාම ඔය පෙන්ඩිං ලිස්ට් එකේ තියාගෙන ඉන්න එකක් කරන්න ඕන වොයිස් එක පොඩ්ඩක් හරි ගිහිල්ලා තාම වොයිස් ට්‍රේන් කරනවා මේකට වොයිස් සින්දු කියන්න බෑ ඉතින් හදාගෙන කරගෙන සින්දු කියන්න ඕන ආවට තව සහෝදරයෝ ඉන්නවද අරන් හදාගත්ත අක්කා කෙනෙක් ඉන්නවා කොහෙන්ද දන්නේ නැහැ ගත්තේ නම් අක්කා කෙනෙක් ඉන්නව කොහොමද බර්ත්ඩේ එක පවුනා අක්කගෙන් කොච්චර දේවල් ඉගෙන ගත්තද කියලා මේ ආදින අපේ අක්කමයි අපේ අක්කම අහලා දිනවා අක්කගෙන් කොච්චර දේවල් ඉගෙන ගත්තද කියලා කියන්න උන මිනිස්සුන්ට මම අපේ අක්කෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා අපේ අක්කා තමයි මට හැමදේම කියලා දුන්නේ මම අද කකුල් දෙකෙන් හිටගෙන ඉන්නේ අක්කා හින්දා මම අද ඇවිදින්නේ hina වෙන්නේ කතා කරන්නේ ඔක්කොම වගේ රත්තරන් අක්කා හින්දා කොටි මොකද මට මුලින්ම ඉඳුල් කට ගාලා දිනෙත් අපේ අක්කා. ඔව්. පොඩි කාලේ බඩේ මං අඬද්දි අපේ අක්කා මට කිව්වක් කවල. කට සම්බෝල තලියක් එක්ක. තිමිරයි යාලා තියෙනවා අහන්න දෙකක් කියලා. එපා. ඔයා අහන්න එපා.
මම මේකේ බලන්න හිටියේ ලැප් එකේ මරු 4 දෙනා 3 දෙනා සයාගේ දාලා දෙනවා අපි කවදා හම්බෙන්න මිතුරේ කියලා. විහිංග දාලා දෙනවා අයි සයාගේට කරදර කරන්න කියලා. නොනිමය දාලා දෙනවා කවදාක ආයි ඉස්කෝලේ එන්න කියලා. සයාගේ අපි ඉක්මනට හම්බෙමු. විහිංගට කියලා දෙන්නේ තෝයි මයි එකට යකෝ කරදර කරන්නේ සයාගේට. නොනිමයට කියන්න තියුනේ අයියේ ෂූටින් දින දවසක ඉක්මනට ඉස්කෝලේ හම්බෙමු. බර්ත්ඩේ ට්‍රීට් දෙන්න කවද්ද කියලා දෙනවා. අහපු එක්කෙනාට ඔයා මෙහි ආපු ගමන් මම උඹට බර්ත්ඩේ ට්‍රීට් දෙනවා. ට්‍රැවල් ගන්න කැමති නැද්ද? අකමැති නෑ කැමතිත් නෑ මම මැද මං වැඩියට කැමති ගෙදරට ලයින්. ඕකේ. ඉන්ස්ටා ටික ඉවරයි. අපි YouTube post එකට යන්න. YouTube post එකේ මම දැක්කා ඒකත් වැඩියට තිබ්බේම තමයි. අයියාගේ ස්කූල් එක අයියාට GF කෙනෙක් ඉන්නවද අයියා කොහෙද ඉන්නේ ඉස්සරහට පවී අචල ආදර කතාවද අචල රොබරෝසි ආදර කතාවද පොඩි හරි ඉංගියක් ඕනේ. පවී අචලයි දැන් යාළුවෝ වගේ ඉන්නේ. අචලයි රොබරෝසියයි කියන්නේ අචල දැන් මේ දවස්වල රොබරෝසියට මල් දෙනවා මල් කණේ ගහන්න යනවා. ඉතින් දන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් පැනේකී මටද තිබෙන. අයියා ඉරිපොද වැස්සේ ආසම ගෙනා ඩ්‍රාමා එක ඇතුලේ වැඩ කරන්න මං ආසයි ලවන්න අයියත් එක්ක මරු. වයස කිව්වා. ආනන්දයක් නෑ සුළු අපි ප්‍රොසෙමයි මුලින්යි. මං කිව්වේ මේකේ එක ප්‍රශ්නයකට උත්තර දුන්නම් ප්‍රශ්න 500 විතර උත්තර හම්බෙනවා. රංගන ශාස්ත්‍රයට ආවේ කොහොමද? සැබෑ ජීවිතෙත් මෙහෙමද? රංගන ශාස්ත්‍රයට ආවදි මං කිව්වා සැබෑ ජීවිතෙත් මේ ට්‍රැක් අම්මා ටැටෝ කන්නවද? ටැටෝ කන්නවද? පොඩ්ඩක් නවත්තුපිගේ මම මේ විදියට පෙන්වන්න පටන් ගන්න මේ අපේ අම්මා හදපුවා බීනිස් මේවනම් මම මේ දාලා දැන් මේ නාස්තිලා දින්නේ මේක තාම අදින්න ඕනේ නැහැ මට අදින්න තරක් හම්බුන්නේ නැහැ ඉක්මනට මම අදිනවා අදින්න කරනවා තෝ මම නිකන් ඇඳලා ෆොටෝ එකක් හරි දානවා ඊට පස්සේ මේ බෑග් මම මේවන දැම්මා අම්මගේ පේජ් එකේ බෑග් මේ ඔක්කොම මේ අපේ අම්මා ගොතපුවා හරිද ඕන්න කැමති ඉතින් ගන්න පුළුවන් පොඩි බිස්නස් ප්‍රොමෝෂන් එකක් කම්මේ මට මේවට ගෙවන්නේ මේ බිස්නස් ප්‍රොමෝෂන් මට මේවට කමිෂන් ඕනේ මේ එකක් හරි ඉක්ුණා D creation Facebook profile එකක් තියෙනවා දැනට ඔයගොල්ලෝ ඒකට මැසේජ් දැම්මත් ඒ රිප්ලයි ගන්නෙත් මම තමයි ඒකට ඒකට මැසේජ් එකක් දාන්න ඕන කට්ටිය හරි අපි මට එකපු අපරාධ ප්‍රශ්න අපි මිස්ටර් සමරකෝන් දාලා තියෙන ලොකු මැසේජ් එකක් thank you මම ඒක කියෙව්වා thank you so much මම අනිවාර්යෙන් එහෙම ගන්න අයියා ඩ්‍රාමා වලට සම්බන්ධ වුණේ කොහොමද කියලා අහලා තියෙනවා ස්ටේජ් ඩ්‍රාමා කරා අර පත්තරයකින් ෆිල්ම් එකට ගියා එහෙම අයියාගේ උස කීයද 5යි 11යි මම තාම 6ක් නැහැ ඒ අන්තිම මම උස යන්නේ නැහැ මම තාම 5යි 11යි රංගන ශාස්ත්‍රයට ආවිදී කිව්වා පළවෙනි පාට රංගපාදි මොනවද හිතුනේ පළවෙනි පාට රංගපාදි කියන්නේ ඉතින් ෆිල්ම් එකනේ එදා නම් බය හිතුණා පළවෙනි පාරේ මොනාගත් කැමරාවක් ඉස්සර රංගපාදි බයයි අදටත් මට මුලින්ම වාකර අලුතෙන් වැඩකට ගියාට පස්සේ පොඩි අර චූටි නර්වස් එකක් තියෙනවා දැන් කියන්නේ කාඩ් අපේ වයසට කට්ටියත් එක්ක මට ලොකු ඒක ඉෂුව ගන්න. ඒ කියන්නේ ඒ කට්ටිය සෙට් වෙනවානේ. මෙයා දැන් සීනියර් ආටිස්ට් කෙනෙක් දැන් රොන්සාගේ දැන් තාත්තලා අලුතෙන් ආවා ගියන්නයි. එතකොට දැන් ඕකට මැලෙන්න හදන්න එපා අයියා කියනවා. ඒ උඹේ මාමගේ වයස එකක. ඒ හැටි
හැමෝම කතා ගන්නේ අයියා අක්කේ කියලා වැළලෙන්න එපා. නැත්නම් අපි මාමණෙන්ද තමයි කිව්වේ. කියන්නේ ඉතර නෑ මම කියන්නේ මට ඕනේ මොනවා කරන්නේ. මේ මෙහෙම නෑ. අපි දා ඒ මිනිසුත් එක්ක වාදී අපි මෙහිම හරිද? අපි මේ හරි ඊගොල්ලෝ මේ හරි ඉතින් ඒ වැඩ කරන්න ගියාම වෙනස තේරෙනවද? අපි ඇක්ට් එක කරන විදියට එක්ක වගේ නෙමෙයි all time legendsලත් එක්ක වැඩක් කරන්න යද්දී ඒගොල්ලෝ ඇක්ට් එක හදන විදිය ප්ලේ එක හදන විදිය ඔක්කොම වෙනස්. ඉතින් ඒ දැන් එදා පළවෙනි දවසේ මම පට්ට නර්වස් මම ඒ කියන්නේ වැඩි හරියක් මම බලන් හිටියා කොහොමද ඒ ප්ලේ එක හදාගන්නේ කොහොමද ප්‍රැක්ටිස් කරන්නේ. ඉතින් එහෙම තමයි අලුතෙන් වැඩක් කරද්දි චුට්ටක් නර්වස් එකක් වෙනවා. නැත්නම් ටික දවසක් යද්දී ඒක ඕකේ. හිරිපොද දැස්ස ඩ්‍රාම එකට ආවේ කොහොමද? හිරිපොද වැස්ස ඩ්‍රාම එකට ආවේ තිමිර අයියාගේ කන්ටැක්ට් එකෙන්. තිමිර අයියා තමයි අපේ සංසාරණීගේ ස්ක්‍රිප්ට් රයිටර්. තිමිර අයියාම තමයි ඔය ඩ්‍රාම එකේ බත්කූරාගේ කැරක්ටර් එකට හොයද්දී මාව මේව කරලා, ඒ කියන්නේ මාව සජෙස්ට් කරලා මට කතා කරේ. එහෙම තමයි මම හිරිපොද වැස්සට ආවේ. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නද වගේ දැට් ටික මරු පවි එක කිව්වන් එකක් ඕනේ. අක්කා කොහෙද? අක්කා ඉන්නේ බෙලරුස්. මේ දැන් වැඩියෙන් මේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න තියෙන කලින් ප්‍රශ්න වලින් අයියගේ සුරතලාගේ නම මොකද්ද? අයියා මන්ද අයියගේ වයස කීයද? GF කෙනෙක් ඉන්නවද? අයියා රොන්සයාගේ නපුරු චරිතයක් ගන්න නේද? ගෙදර සුරතලාගේ නම. ගෙදර සුරතලාගේ නම ටයිරා ලැබ්‍රඩෝ කෙල්ලෙක්. රොන්සයාගේ නපුරු චරිතයක් ගන්න හේතුව මට කතා කරේ දුෂ්චරිත චරිතෙට. නෑ මම ඇත්තටම විලන් කැරක්ටර් එකක් කරන්න පොඩි ආසාවකුත් තිබ්බා. ඉතින් නිවන්ත අයියා කතා කරලා පස්සේ මෙහෙම විලන් එක තියෙන්නේ. ඒක මං හිතනවා ඒක ප්‍රශ්නයක් නෑ. ඒක මං හොඳට කියන්නේ මෙහෙමයි. මම විලන් කැරක්ටර් එකක් කරන ෆස්ට් ටයිම්. එතකොට මට අර ටෙලිගන්න මිනිස්සෙකුත් නෑ මගේ මේකත් එක්ක. මම තාම මෙහෙම ඉන්නේ. මෙහෙම මිනිස්සෙක් එක්ක ටෙලි කරලා වැඩක් නෑ. තව ටික දවසක් යද්දි මං හිතනවා මං මේ ඉන්න තැනට වඩා චුට්ටක් හැදෙයි කියලා ඒ කැරක්ටර් එක ඇතුලේ. හිරිපොද සාමාන්‍ය ජීවිතේ වැඩිම කැමති පවීටද ට්‍රිලිසියාටද? දෙන්නම හොඳ යාළුවෝ. හිරිපොද වැස්සේ අබී කූර බිලා යාළුවම නියමයි. අනේ ලාන්නයි කතාවටවත් නෑ. ඒක ලස්සනට ගෙල්තර බලාපොරොත්තු වෙනවා. මම කවුසි දාලා තියෙනවා ප්‍රශ්න පත්‍රයක්. මේ නම කිව්වා, ගම කිව්වා, වයස කිව්වා. BF කෙනෙක් පුතේ මම ස්ට්‍රේට්. ආසම ටෙලිනාට්‍ය මොකද්ද? කූඹියෝ වලට ආසයි. කූඹියෝ. පවුලේ තව කවුද ඉන්නේ කිව්වා. මම පවුලේ කීවේ නේද? 4 වෙනියා. ආසම පාට නිල් පාට. ආසම රට ආසම රට ශ්‍රී ලංකාව. ඔව් අප්පා මේ හොඳ. ආසම නළුවා මගේ TikTok එකේ රීවෝස් පැත්තට බලන්න බලන්න මම ආසම නළුවා කවුද කියලා මම ආසයි ශාරුඛ් ඛාන්ට කැමතියි. ෂාහිද් කපූර්ට කැමතියි. අපේ වයසෙන් අර රංගපෑම් පැත්තෙන් නෙමෙයි මම කැමතියි සිද්ධාර්ථ නිගම්ට. ඒ කියන්නේ පොර ගෑංග පොර අර කියන්නේ පොරේ ලයිෆ් ස්ටයිල් එක පොරේ හැසිරෙන විදිහට මම ඒකට කැමතියි. ආසම නිලිය ආසම නිලිය නැද්ද මන්ද අප්පා? ඔව් එහෙම අර ආසම නිලියක් කියලා නෑ. එහෙම කවුරුත් නෑ. ඉස්සරහ ගෙන අලුත් වැඩ මොනවද? මම අර කිව්ව මගේ වැඩේ තමයි අම්මගේ තාත්තගේ නම් අම්මා දිනිස තාත්තා තිලින. හොඳම යාළුවා කවුද? මම. සහෝදර සහෝදරි ඉන්නවද කිව්වා. සුරතලේ හදනවද? ඔව් නම කිව්වා. රොන්සගේ රසන්නව. සාමාන්‍යයෙන් ඉස්සරහට තියෙන ප්‍රශ්න ඔක්කොම මම එකම වගේ ප්‍රශ්න තමයි කිව්වේ.
වැඩි හරියක් තියෙන ප්‍රශ්නේ අයියෝ මොනවද කරන්න ආසම මම කරන්න ආසම ෆිල්ම් බලන්න මගේ හොබි එක ෆිල්ම් බලන එක මම වැඩි හරියක් කරන්නේ ෆිල්ම් බලන එක මම ගෙදර හිටියොත් ෆිල්ම් බලන එක තමයි කරන්නේ කැම්පස් එක වයස වයස ඕ ගන්න පොකුණු උක්කුව නේද ඔව් ආස නම් පොඩි ආස ඇස් පොඩි කරන් ෆොටෝ ගහන්න එපානේ වගේ ඇස් දෙක තමයි මම හිතලා පොඩි කරනව නෙමෙයි මම hina වෙද්දි ඇස් දෙක පොඩි වෙනවා නැත්තම් මම එහෙම කරන් ඉන්න හරි අර ඒක ඒ ඔටෝ වෙන දෙයක් අයියේ එලර්ග පිසන් මොනවද මැත්ස් ගියපු යුනිවර්සිටි එකේ මම තාම යනවා මම IIT යන්නේ ප්‍රයිවට් හොගාන බගුණ කියන්නේ නාට්‍යයක් නෙමෙයි දුව හොගාන බගුණ කියන්නේ චිත්‍රපටයක් ඒකේ මම උක්කුම් කොහොම හරි ඔච්චර තමයි තිබු ප්‍රශ්නේ වැඩි හරියක් මම ගියේ එකම ප්‍රශ්නේ රිපීට් ගහලා තිබ්බා වාඩ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා ඔව්